දීර්ඝ වස්තුවේ කෘෂ්ණ හරි. මේකේ ලැම්ඩා අඩුයි කියන එක හරි. මොකද මේක t වැඩි කරාම මෙහෙම එකක් යන්නේ. ඒතකොට ලැම්ඩා මෙතන තියෙන එක මේ හරියට ඔය බහිනවා. ලැම්ඩා අඩු වෙනවා. තීව්‍රතාවය වැඩි වෙනවා කියන එක කොහොමද දන්නා? විකිරණ වල ප්‍රවේගය වැඩි වෙයි. ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. හරිද? ප්‍රවේගය අඩු වෙන්නේ මේක වැඩි කරාම. උෂ්ණත්වය වැඩි කරාම. එතකොට ඒක හරි. එතකොට A හා B ප්‍රකාශ සංවේදී ඉගන්නාලක කදම්බයේ තීව්‍රතාවය වැඩි කරාම ශීඝ්‍රතාවය වැඩි වෙන්න බෑ. ඉලෙක්ට්‍රෝන විචලනයේ ශීඝ්‍රතාවය වැඩි වෙයි. එතකොට එක මේක මේ ටික හරි මේක අපිට මේකේ ස්පෙෂල් පොයින්ට් එක තමයි රේඛීයව තියෙන එක ත්වරණය වෙන්නත් පුළුවන් බලය වෙන්නත් පුළුවන්. මේක ත්වරණය වෙන්නත් පුළුවන් බලය වෙන්නත් පුළුවන් කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ ප්‍රවේගය කියන එකයි ගම්‍යතාවත් එක්ක ගන්න පුළුවන්. ප්‍රවේගයේ සරල අනුවදී චලිතයක ප්‍රවේගයයි ගම්‍යතාවය දෙකම එකම chart එක තමයි එන්නේ. බලයයි ත්වරණයයි එන්නේ මේ chart එකම තමයි. මේ දෙක මත තියාගන්න ඒක රවුම් කරේ. ඊට පස්සේ මේකේ මේන් එක පොට්ටේ කරද මං වගේ ඌට දුර පේන්නේ නැහැ. දුර පේන්නේ නැති එකට හරියන්න අවතල කාචය. දැන් මං දාන කන්නඩ දෙක අවතල කාචයක් තියෙන්නේ. ඒක එතනින් ගන්න තියෙන්නේ. මෙතන මේ බලය හොයන එකේ මෙතන 45 කියලා දීලා තියෙනවා. මෙතනින් එනවා 10 වෙදන්න තියෙන 25න්. ඒතර 40 45 40 ගියම් 5යි. ඒතර 5යි D අවතල කාචය. මතක තියාගන්න තියෙන්නේ ඇස් පේන්නේ නැති දුර පේන්නේ නැති එකට දෙන්න තියෙන අවතල කාචය කියලා මේක නම්. ඊට පස්සේ parameters මේකේ සමීකරණය වෙන්නේ දෘශ්‍ය දිග සමානයි සත්‍ය දිග අපි ගමුකෝ x කියලා එකරින එකයට n කියන්නේ වර්තනාංකය x කියන්නේ සත්‍ය දිග. මේ සමීකරණ හොඳට තියාගන්න ඕනේ. මේකද තුන් පාරක් විතර ආවා. ඒක මේකට ආදේශ කරාම උත්තරේ ගන්න තියෙන්නේ. මේක ටිකක් හොඳ જાතිය ප්‍රශ්නයක්. අපිට මේකේ B ප්‍රකාශ අපිට කියන්න බෑ. විශාල අගයක් තිබිය යුතුද කියලා. මොකද අපි දන්නේ නැහැ ඔකේ ස්කන්ධය කොච්චරක් තියෙනවද කියලා. ඒතර ස්කන්ධය කොච්චරක් තියෙනද B වැරදි වෙන්න පුළුවන්. ඒතර ඔය උත්තරේ ඒ පමණයි. ඊටු ටික මේක ටිකක් අමුතුම જાතිය ප්‍රශ්න